it's a movie. Red carpet, the lights going through me. Anytime I ride, it's the new me. Real diamonds on my neck, that's groovy. Flashing lights, all these things come to me. Dressing price, all my rings got weight to it. You feel that? You feel that? Hey, you heard that? Classic. ආයුබෝවන් යාළුවනේ. අද අපි සංචාරය කරන්නේ මෙරට පිහිටි ගැඹුරුම මෙන්ම සියලුම පහසුකම් වලින් සමන්විත දීවර වරායක් වන වැල්ලමංකර දීවර වරායටයි. මෙය වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ. කොළඹ ඉඳන් හලාවත දිහාවට එනකොට නයිනමඩම කෝපරේෂන් එකත් එක්කම වම් පැත්තට වෙන්න මෙම වරායට යන පාර පිහිටලා තියෙනවා. එතැන් සිට කිලෝමීටර් 1.4ක් දුරින් මෙම වරායට පැමිණෙන පිවිසුම් දොරටුව පිහිටලා තියෙනවා. ඔයාලා වාහනයක නම් එන්නේ පිවිසුම් දොරටුව ගාවින් ටිකට් එකක් ලබා ගන්න ඕන. ඔයාලට මේ ඉස්සරහින් බලා ගන්න පුළුවන් වෙන්නේ මාළු වෙන්දේසි කරන කුටි. ඔයාලා මාළු බාන හැටි, මාළු වෙන්දේසි කරන හැටි, ඒ වගේ දේවල් බලා ගන්න කැමති නම් මෙතන නරඹන්න එන්න ඕන උදේ 6යි 8යි අතර කාලය තුල. ඒත් අපි නම් ආවේ හවස 4ට විතර. මොකද මෙතන ලස්සනට සන්සෙට් එකක් බලා ගන්න පුළුවන්. මෙහි ජැටිය දෙසට යනකොට විශාල බෝට්ටු ගොඩබිමට ගෙන අලුත් වැඩියා කරන විශාල ක්‍රේන් පද්ධතියක් දැක ගන්නත් පුළුවන්. බෝට්ටු අලුත් වැඩියා කිරීමත් මෙහි කරන සේවයක්. මේ වරායේ මුහුද දෙසට වන්නට අඩසඳක හැඩයෙන් වක්‍ර වී විහිදෙන දැවැන්ත දියකඩන දෙකක් තියෙනවා. අපි දැන් මේ යන්නේ ඒ ප්‍රධාන දියකඩනය දිගේ. මේ ප්‍රධාන දියකඩනය මීටර් 567ක් දිගයි. අනිත් දියකඩනය මේ ප්‍රධාන දියකඩනයේ ඉඳන් බලද්දී හරි අපූර්වට ලස්සනට පේනවා. ඒකේ දිග මීටර් 125යි. වාහනවලට මේ ප්‍රධාන දියකඩනය දිගේ කෙරවලට යනකම්ම යන්න පුළුවන්. හැබැයි එදා ඉරිද දවසක් හින්දා වාහන ගොඩාක් ඇවිල්ලා තිබුණා. ඒක හින්දා අපිට නම් යන්න පුළුවන් උනේ පොඩ්ඩ දුරයි අපේ වාහනේ. අපි ඉතින් ඊට පස්සේ අපේ වාහනේ පැත්තකින් නවත්තලා ප්‍රධාන ජැටිය දිගේ පයින් තමයි ගියේ. මේ වරායේ බෝට්ටු නැංගුරම් ලෑමට මීටර 350ක් දිග ප්‍රධාන ජැටියක් තියෙනවා. මේ ප්‍රධාන ජැටියේ බහුදින බෝට්ටු නැංගුරම් ලෑමට හෙක්ටයාර 7.7ක වපසරියක් පුරා විහිදුණු මීටර් 4ක් ගැඹුරු වරායේ අඩි 65ක් දක්වා දිග බහුදින යාත්‍රා 350කට වඩා නවත්තන්න පුළුවන් කියලා තමයි අපිට නම් ආරංචි වුණේ. මෙච්චර විස්තර කියපු වැල්ලමංකර වරාය හදන්න පටන් ගත්ත අවුරුද්ද අපිට කියන්න අමතකුණානේ. මේක හදන්න පටන් අරගෙන තියෙන්නේ 2018. මේක හදලා අවසන් කරලා තියෙන්නේ 2021. මේක නිල වශයෙන් විවෘත කරලා තියෙන්නේ 2022 වර්ෂයේ. මේ ප්‍රධාන ජැටිය ඇවිදිනකොට සමහර තැන්වලදී ටිකක් තෙමෙන්න නම් වෙනවා ඉතින්. මෙතන view එක හවසට ගොඩක් ලස්සන හින්දා ගොඩක් අය ෆොටෝ ෂූට් කරන්න එනවා. ඉතින් යාළුවනේ අද අපි අරන් ආපු වෙල්ලමංකර වරායේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න.